වාසනාවන්ත සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. අද අපි වෙනසකටත් එක්ක රසවත් මුං ඇට වඩේ හදමු. මේක හදාගන්න හරිම ලේසියි. ඒ වගේම මේ වඩේක ගොඩක් රසයි. අපි බලමු මේක හදාගන්න විදිය. ගොඩක් අමුද්‍රව්‍ය අවශ්‍ය වෙන්නේ නැහැ. මම මුලින්ම මෙතන මුං ඇට කෝප දෙකක් අරන් තියෙනවා. මම මෙතන අරන් තියෙන්නේ මේ පීලි කරපු මුං ඇට. ඔයාලට පුළුවන් මේ පීලි කරපු මුං ඇට එක නැත්නම් සම්පූර්ණ ඇටේ තියෙන මුං ඇට එක ගන්න. ඊට පස්සේ මේක හොඳට හොදලා මම පැය භාගයක් විතර පෙඟෙන්න දෙනවා. ඔයාලා මුං ඇට ඇටේ පිටින්ම ගන්නවා නම් මේ පීලි කරපු එක නැතුව පැයක් විතර පොඟව ගන්න. ඊට පස්සේ මම මේක මේ බ්ලෙන්ඩර් ජාර් එකට දාලා අඹර ගන්නවා. මේක සම්පූර්ණයෙන්ම ක්‍රීම් එකක් වෙන විදියට අඹර ගන්න යන්න එපා. ඔයාලා දන්නවනේ අපි පරිප්පු වඩේම හදද්දි කොහොමද ටිකක් කෑලි හිටින්නනේ අඹරලා ගන්නේ. ආන් ඒ විදිහටම තමයි මම මේකත් අඹර ගන්නේ. ඉතින් මේ ඔයාලා දකින්නේ මම ඒ විදියට අඹරගත්ත මගේ මුං ඇට ටික දැක්ක නේද? හොඳටම ඇඹරිලා නැහැ. කෑලි ටිකක් මේකේ තියෙනවා. දැන් ඊට පස්සේ මම මේකට අරගෙන තියෙන්නේ මුං ඇට කෝප දෙකක්. මේ මුං ඇට කෝප දෙකට මම හීනෙට ලියාගත්ත ලුණු කෝපයක් එකතු කරා. ඊට පස්සේ වැඩිපුර කරපිංච ටිකක් එහෙම මම මේකට දාගත්තා. ඊළඟට මම මෙතන අමිරිස් කරලා හීනෙට ලියලා අරන් තියනවා. ඒකත් මේකට එකතු කරා. ඊට පස්සේ මම මේකට කාරි පවුඩර් තේ හැන්දෙන් එකක් විතර එකතු කරනවා. මං කිව්වේ මං ගොඩාක් අමිද්‍රව්‍ය මේකට එකතු කරන්න. ඊට පස්සේ කෑලි මිරිස් ටිකකුත් දාගත්තා. රස අනුව ලුණු එකතු කරන්න ඔයාලා එකක් කුඩු ටිකකුත් දාලා දැන් මම මේක මේ හොඳට කලවම් කරගන්නවා. ඊළඟට මම කරන්නේ මේකට බිත්තරයක් කඩලා දාන එක. බිත්තරයක් ඔයාලා කඩලා දාද්දී බිත්තර කහ මදේ විතරක් දාන්න, සුදු මදේ දාන්න යන්න එපා. සුදු මදේ දැම්මොත් ඉක්මනට මේක කළු වෙන්න පුළුවන්. ඒ හින්දා කහ මද විතරක් එකතු කරන්න. මම බිත්තර කහ මද එකක් දාගත්තා. ඊට පස්සේ මේ විදියට හොඳට කලවම් කරලා මම මේක පැය දෙකක් විතර සීසන් වෙන්න තියෙනවා. හදපු ගමන්ම මම මේකෙන් වඩේ හදාගන්න යන්නේ. ඉතින් මේ පැය දෙකකට විතර පස්සේ තමයි මගේ මේ මිශ්‍රණය. දැන් මම මේ මිශ්‍රණයට බේකින් පවුඩර් තේ හැඳි එකක් එකතු කරනවා. ඒක දාලා ආපහු මම මේක හොඳට කලවම් කරනවා. ඔයාලට පේනවා නේද මගේ මේ මිශ්‍රණය තෙත්ත ගතියට එහෙම නැහැ. ඔයාලා මේ මුං ඇට අඹර ගත්තී වතුර එකතු කරගන්න එහෙම යන්න එපා. හොඳේ එහෙම වුණොත් දියාරු ගතියට එයි. එතකොට අපේ වඩේ ටික ලස්සනට හදාගන්න බැරි වෙනවනේ. ඉතින් දැන් අපි වඩේ ටික හදාගමු. අනිත් වඩ වර්ග හදන විදිහටම ඉතින් මේ විදිහට පොඩි බෝලයක් හදලා චුට්ටක් පැතිලි කරලා මේ රත් වුණු තෙලට දාලා වඩ ටික බෙද ගන්නයි තියෙන්නේ. ඉතින් තෙල් ටික හොඳටම රත් වුණාට පස්සේ අපි වඩ ටික මේකට එකතු කරනවානේ. ඒ එකතු කරලා විනාඩි 3-4 බෙදෙන්න දෙන්න. හොඳට මේ ගොල් කලර් එකට එනකොට ඔයාලා ගින්දර අඩු කරන්න. අඩු කරලා ටිකක් මදගින්නේ මේ වඩේ බෙදෙන්න දෙන්න. එතකොට තමයි අපිට හොඳට කර ගාලා රසට වඩේ ටික හදාගන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඔය විදිහට ඉතින් මගේ වඩේ ටික මම ඔක්කොම බෙදගත්තා. ලස්සනයි නේද? ඒ වගේම ආයෙත් මම කියනවා මේක හරිම රසයි. මම මේ මුං ඇට කෝප දෙකෙන් වඩේ 30ක් විතර හදාගත්තා. කොච්චර ලාභද කියලා බලන්නකෝ. ඉතින් ඔයාලට පුළුවන් මේ රසවත් මුං ඇට වඩේ එක හදාගන්න. මේ විදිහටම අපිට පුළුවන් කව්පි වලිනුත් වඩේ හදාගන්න. ඒක චුට්ටි වෙනසක් තියෙන්නේ. මං ඒ වඩේ හදන විදිහත් ඔයාලට අරගෙන එන්නම්. ඉතින් මේ රසවත් මුං ඇට වඩේ මීට කලින් ඔයාලා කාලා තියෙනවා නම් මං ආසයි ඒ ගැන දැනගන්න. මොකද අපි ගොඩාක් වෙලාවට කන්න පුරුදු වෙලා ඉන්නේ පරිප්පු වඩේ එහෙමනේ. මුං ඇට කව්පි වගේ දේවල් වලින් හදපු වඩ අපිට ගොඩාක් වෙලාවට දකින්න නැහැ. ඉතින් මම අද හදපු මේ මුං ඇට වඩේ රෙසිපි එක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා මට හිතෙනවා. එහෙමනම් ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, අකමැති නම් අන්ලයික් කරන්න. මගේ හැමදේම ආදරෙන් බාර ගන්නවා. ඒ වගේම ඔයාලගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න කියලාත් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. එහෙමනම් අපි ආයෙත් මේ වගේම රසවත් කෑමක් හදන වීඩියෝ එකකින් හමු වෙමු. වීඩියෝ එක නරඹ ඔයාලට බොහොම ස්තුතියි.